මාගේ බුද්ධත්වයේ සඳහා සුදුසු කරුණු 5ක් මා විසින් නිරීක්ෂණය කළ යුතුය. සිද්ධාර්ථ කුමරු ඉපදීමට පෙර පස්මහ බෙලුම් බෙලීම සහ තුසිත දෙව්ලොවින් නික්ම යාම. මීට වසර 2500කටත් පෙර තුසිත නම් වූ දිව්‍ය ලෝකය අතිශය සුන්දර ආලෝකමත් තැනක් වුණා. එහි වැඩ සිටි සන්තුසිත බෝධිසත්වයන් වහන්සේ මහා කරුණාවෙන් මුළු ලෝකයම දෙස බලා සිටියා. මේ කාලයේදී දස දහසක් සක්වල පුරාම මහත් වූ ආලෝකයක් වීදෙන්නට පටන් ගත්තා. බුදු වීමට කාලය එළඹ ඇති බව තේරුම්ගත් සක්‍ර බ්‍රහ්මයතුළු සියලු දෙවිවරු තුසිත භවනට රැස් වුණා. සාදුනාද මැද්දේ සක්‍ර දෙවියන් බෝධිසත්වයන් වහන්සේ ඉදිරියට පැමිණියා. මහා කාරුණිකයාණෙනි, මුළු ලෝකයාම ඔබ වහන්සේගේ ආගමනය අපේක්ෂාවෙන් සිටිනවා. දැන් ඔබ වහන්සේට මනුෂ්‍ය ලෝකයේ ඉපිද බුද්ධත්වයට පත්වීමට සුදුසුම කාලයයි. අපට අනුකම්පා කර මනුෂ්‍ය ලෝකයේ උපත ලබන සේක්වා. දෙවියන්ගේ මේ උතුම් ආරාධනාව බෝධිසත්වයන් වහන්සේ මහා කරුණාවෙන් ශ්‍රවණය කළා. ඉන්පසුව උන්වහන්සේ මනුෂ්‍ය ලෝකයේ උපත ලැබීමට පෙර පස්මහ බැලුම් බැලීම ආරම්භ කළා. මාගේ බුද්ධත්වයේ සඳහා සුදුසු කරුණු 5ක් මා විසින් නිරීක්ෂණය කළ යුතුය. පළමුවෙන්ම කාලය බැලුවා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයකට වඩා වැඩිත් නැති 100ට වඩා අඩුත් නැති මේ කාලය ඊටා සුදුසුයි. දෙවනුව දීපය බැලුවා. සියලුම බුදුවරුන් උපදින ජම්බු ද්වීපය ඒ සඳහා හොඳම ස්ථානය බව දැක්කා. තුන්වනුව දේශය බැලුවා. ඒ සඳහා මධ්‍ය මණ්ඩලයේ තියෙන කපිලවස්තු පුරය වඩාත් සුදුසු බව තීරණය කළා. හතරවනුව කුලය බැලුවා. රජවරුන්ගෙන් පැවතෙන ශ්‍රේෂ්ඨ ශාක්‍ය කුලය තමයි බුදුවරියෙකුට ගැලපෙන්නේ. පස්වනුව මව බැලුවා. සදාචාර සම්පන්න සිල්වත් මහා මායා දේවිය තමයි ඒ සඳහා එකම සුදුසු මව වුණේ. මේ පස්මහ බැලුම් බැලීමෙන් පස්සේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ තීරණය දෙවියන්ට දෙනුම් දුන්නා. දෙවියනි, මාගේ අන්තිම ඉපදීමට මේ කරුණු 5ම ඊටාම සුදුසුයි. බෝධිසත්වයන්ගේ ඒ වචනයත් එක්කම මුළු දෙව්ලොවම එකම සාදුනාදයකින් පිරීලා ගියා. සන්තුසිත බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන්න දෙව්ලොවින් නික්මෙන්න සූදානම් වුණා. උන්වහන්සේගේ දිව්‍යමය ශරීරය සුන්දර ආලෝක ධාරාවක් බවට පත්වෙලා තුසිත භවනයෙන් පිටත් වුණා. ඒ ආලෝකය ලෝකයටම මහා ශාන්තියක් අරගෙන අහසින් මනුෂ්‍ය ලෝකයේ දෙසට ගමන් කළා. එදා රාත්‍රියේ මහා මායා දේවිය සුවසේ නිදාගෙන සිටියේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම සිහිනය දකින්නයි. සුදු නෙළුම් මලක් හොඬවැලින් ගත්තු ලස්සන සුදු ඇත්පැටියෙක් ඇගේ කුසට ඇතුළු වෙනවා ඇය හීනෙන් දැක්කා.